අම්මෝ ඇඩිලා තියන්නේ හයි යාළුවනේ ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ෆුඩ් චැලෙන්ජ් එකක්. ඉතින් මේ ඉන්නේ ඔයා දැක්ක කලින් බ්ලොග් එකේ ආවා ඉඳුර අයියා. ඉතින් එයාත් එක්ක තමයි ෆුඩ් චැලෙන්ජ් එක යන්නේ. ඉතින් කන්න යන්නේ මේ තියෙන රාමෙන් නේ. රාමෙන් දෙකක් මේ කොත්තුමීලගේ ගහන රාමෙන් දෙක. ඉතින් අර ඔරිජිනල් රාමෙන් හොයන්න ඉතින් දන්නවනේ පොඩක් කේස් එක. කවුරුත් ස්පොන්සර් කරේ නෑ. ඒකින්ද මේ අපි කොහොම හරි කරලා දැන් මේ රාමෙන් දෙක ගානේ. මේකත් ඉතින් අර වගේ තමයි තරයි අවුල් ආතල්ලක් තියෙනවා. ඉතින් තාම මේක හදලා නැහැ. ඉතින් ඒකින්ද අපි හදාගෙන එන්නම්. හදාගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි ගමු ආතල් එක. ඉතින් අද සුපිරි ආතල් එක්කේ පේනවනේ මෙයාගේ එකයි වගේ එකයි. ඔයාලා දැම්ම ගෙස් කරලා තියාගන්න මේ කවුද දිනන්නේ මේ කියලා. මේ දැන් පොඩක් කියන්න බලන්න මේක අර තරගෙන ඉදිරි ටික කොයි වගේද කියලා. මෙහෙමයි වෙන්නේ. දැන් අපි මේක දෙක වෙන වෙනම හදලා ප්ලේට් දෙකකට දානවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම කාලේ ඉවර වෙන කෙනා තමයි මේ තරගෙන් ජයග්‍රහණය කරන්නේ. ජයග්‍රහණය කරපු කෙනාට අවුලක් නැහැ. පෙරදුණු කෙනාට දෙයක් වෙනවා. මෙන්න මේ තියෙන දෙහිගිඩිය තියෙන්නේ. මේ දෙහිගිඩිය කිසිම රියැක්ෂන් එකක් නැතුව කන්න ඕන. මේ දෙහිගිඩිය කිසිම රියැක්ෂන් එකක් නැතුව මුළු දෙහිගිඩියම කන්න ඕන. ඒක තමයි මේ තරගෙන් වෙන්නේ. අපි බලමු ඉතින් කවුද දිනන්නේ කියලා නේ. එන හදාගෙන එන්න. හරි යාළුවනේ ඉතින් ඔන්න නූඩල්ස් දෙකම හදලා ඉවරයි. ඉතින් මේ තියෙන මේ පාට පේනවනේ පාට මේ. අම්මා එදාට මේ නූඩල්ස් දෙකක් හැදුවා දැන් අර හදපු දෙකම හැමම ඔක්කොම ටික දැම්මා. ඉතින් මේ තියෙනවා දැන් යෝගට් දෙකකුත් තියෙනවා. මෙන්න තියෙන ඉතින් දෙහි එක. පොඩි මාරි බිස්කට් එකකුත් තියෙනවා. වතුර තියෙනවා. ඇති වෙයි කියලා හිතනවා ලොකු කඩද වෙලා නැති වෙයි කියලා. ඉතින් එහෙනම් පටන් ගමු. අපේ channel එක subscribe කරගන්න. ඔව් channel අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් පටන් ගන්න එක. අපි අතින්ද කන්නේ හැන්දෙන් කොහොනේ? හැන්දෙන් කවුනේ. කවුන්ට් එකක් දෙනවද? ඔන්න එහෙනම් 1 2 3. කොහොමද? දැනෙනව? අම්මට කවුද පිළිගන්නේ නැද්ද? අම්මෝ වරදින්නත් බෑ. දෙහි කන්න පුළුවන්ද? මේ අමාරුයි ඈ. ඇඬිලා තියන්නේ. අම්මා කතා කරන්න බෑ. අම්මට වරු අම්මේ අම්මා දැක්කනේ කොල්ලෝ මන් දින්නේ කන්න ඕනේ නේ මේක. අම්මල දින්නේ මේ පොඩ කට යෝගට්
යාළුවනේ නම් මන් දෙක ගන්නද බෑ අම්මෝ සීයක් පතන්නේ කඩ මොහොත අම්මෝ මේ මගේ ෆස්ට් ටයිම් ද කොහෙද මෙච්චර තරහ ජාතියක් ආපු අර තිත් එක්ක කොහොමද මැරෙනවා එහෙනම් මැරෙනවා අම්මෝ ටැප්පෙලන කිල්ල නං A few moments later. කාලා නැහැ ඉතින් මොනවා කරන්නද වතුර දෙකම ඉවරයි මේ යෝගට් එක තව තියෙනවා මම කරන්න මේක නැද්ද බෑ වීඩියෝ ඔන් කරලා බලන්න මේ තොල වටේ දනවා මෙහෙ මෙහෙ නිකන් අර මට සිරි වෙනවා කියන එක කියා ගන්න බෑ අපෝද්දට දනවා දැන් කොහොම හරි මන් දින්නා දෙයි කඩ තියනවා ඕන පුංචි වුණත් වැඩ Nice. පුංචුණා හරිම සරයි ගම්මේ සරේ කියලා අම්මෝ මෙන්න සරේ වැඩි වෙනවා බා මේක නම් මේ කම් දෙක නිකන් හරිද නිකන් අම්මෝ හිතා ගන්න බෑ කම් දෙකකට එක්ක සර යනවා බ්ලොක් වෙනවා වගේ සෙම කාර්යෝ කන්නකො සුපිරි අර මෙහෙම ඕක කරන්න එන්නේ කට දනවා කියන්නේ ආය දැන් වීඩියෝ අපි දැන් ඉතින් වැඩේ කරමුනේ මේ විනාඩියක් නවත්තලා අපි සැර අඩු වෙලා මේකේ මේ දෙහි කන වීඩියෝ එක ගන්නද විනාඩියක් නවත්තන්න One eternity later. යාළුවනේ වෙල්ල රිටර්න් එක රිටර්න් එක එකට දෙක බැගින් මෙන්න තියලා දෙහි ටික මම්ම යෝජනා කරේ දෙකම කියලා ඔව් මෙයා තමයි දැන් කිව්වේ මේ මෙහෙම කමු දෙහි කමු මෙහෙම සීන් එක දෙද්දි ගෙලින්ම කියන රිටර්න් එකට දෙහි ගෙඩියම කන්න ඒක දැන් ගෙඩියම කනවා කියලා චන්දි වගේ කිව්වා දැන් මට කවන්න තමයි හිතාගෙන හීන දකින්නත් මට කවන්න සීන් එකට දැන් මේ තියෙනවා දෙහි එක වෙන තියෙනවා මේ දෙහි ගෙඩියම්ම තියෙන කපල අර අපි දන්නන්නේ කපද්දි මේ පී වෙන්න වෙන්න පිහිය වෙන්න පිහිය කොහොමද ඇති ටික අර මාළු කපන එකකින් කැපුවේ ඉතින් දන්නවනේ සීන් එක මේ පිහියක් අහුන්නේ නැහැ එකකින් කැපුවේ මේ ඔන්න දැන් තියෙනවා දෙහි බෑ ටික ගානට
අනුභව කරන මැනවි වල රියක්ෂන් එක බලන්න කොහොමද කියලා නෝ රියක්ෂන් එකක් නැහැ කෙලින්ම නිකන් බිස්කට් කන වගේ කන්න තියන්නේ අය එයා දෙහි කනවා මම බිස්කට් කනවා මෙන්න තියනවා ඒ මාර නෑනේ නෑ කන්න අවුල් නේ දෙනේ මාර නෑනේ මම බිස්කට් කද්දවා දෙහි කනවා දෙහි කන්න මම බිස්කට් කන්නවා මම බිස්කට් එක මැද ගන්න දෙයක් කන්න එපාද නෑ දෙහි විතරයි ආය කෙලින්ම අපි ඉතින් අර ගෙඩිය මොන්න පිටි දෙකක් කියමු භාගයක් වගේ මේ මේක ඉතුරු කරලා අනිත් ඔක්කොම කන්න ආහරි ලොකු මේ සීන් එක ඉතුරු කරලා අනිත් ටික කනවා ඔන්න යාම තින්න කරා පොඩ අපි ලිහිල් කරා දනුවම හින්දා කන්න මට දැම්මෙන බා රිටර්න් එක එකට දෙක වැකින් emotional damage එල කොල්ල හොඳටම කරා second one බඩිස් ඒක තමයි ලොකු කැල්ල බඩිස් අමාරුයි දැන්නගේ ඇම්බුල දැනුණාම අම්බෝ second one තව එක පෙත්ත තියෙන මේ පෙත්ත කෑවට පස්සේ කොල්ල වැඩ්ඩා රියැක්ෂන් එකක් නැහැ මුරුකු කනවා ඒ කනවා ඊළඟට දෙහි කන චැලෙන්ජ් එකක් දාමු අනිවාර්යෙන් දිනනවා ඔන්න අවසාන පෙත්ත කන්න යන්නේ ඔන්න කොල්ල කාලි ඉවරයි සුපිරි රියැක්ෂන් එකක් නැහැ ඒක ඕනේ ඒක මං දඬුවම් පොඩ ලිහිල් කරා එහෙම අවුල් නේ අඩෝ දෙහි කන චැලෙන්ජ් එකක් දාන්න නැහැ මං කරුණාකර ඒක ඉල්ලාස් කර ගන්නවා මේ දෙහි කනවා ටික ටික මේ බත් කනවා වගේ මේ දෙහි ඔක්කොම කෑසිරාට මේ යට දෙකක් විතර ඉතුරු සරි දෙහි යට දෙකක් විතර ඉතුරු මේ කෙලින්ම කෑවා යාර රියැක්ෂන් එක නෑ රියැක්ෂන් එකක් නැහැ සුපිරිටම කෑවා එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න දැන් කාලා අම්මට සිටි විනාඩියකින් වීඩියෝ එක පටන් ගත්තේ නෑ අපි මේ බිස්කට් දෙක කාලෙ ඉවර කරා ඔව් වලත් කන්න බිස්කට් අපි කන්නේ මාරි බිස්කට් ස්පොන්සර් වීඩියෝ ගන්න මේ normal වීඩියෝ එකක් මේ එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තවත් මගේ challenges ඕන පිස්සු කෙල්ල vlog ඕන channel subscribe කරලා තියාගන්න ළඟදී වැඩ ගොඩක් එන්න දිනානේ ඔව් ළඟදී පත්තර කතාවක් එන්න තියෙනවා එහෙනම් ඔයාලට ජය වේවා Scooby-Dooby-Doo, kello gammi riskudu, ubala hitala matala kollo daleta ganna wata